අයිබෝන් සුබ දවසක්. ඉතින් අදත් ඔන්න අපි ආවා අලුත්ම අලුත් AI tool එකක් ගැන අලුත් පාඩමක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද මම කතා කරන්න යන්නේ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා සහ මගෙන් ඉල්ලලා තිබ්බා Suno AI එකෙන් කොහොමද සින්දුවක් හදාගන්නේ කියන කාරණය ටිකක් විස්තරාත්මකව එමෙයිට සරලව පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් අපි අද කතා කරන්නේ Suno AI එකෙන් සින්දුවක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් අදත් ඉල්ලනවා අපිව subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරගන්න. ඒ වගේම bell icon එක click කරලා අපිව follow කරලා තියාගන්න. අලුත් එකක් ආවම ඔයාලට notify වෙන්න. එහෙනම් අපි වැඩි දුර කතා කරන්නේ නැතුව යමු අද පාඩමට. right මුලින්ම ඔයා Google open කරගෙන ඔයාට කැමති වාගේ ගිණුමකින් log වෙන්න. ඊට පස්සේ new tab එකක් open කරලා type කරගන්න Suno AI කියලා. ඊට පස්සේ enter කරන්න. right ඊට පස්සේ මෙන්න මේ පළවෙනි result එකෙන් ඇමිලි පාට logo එකත් එක්ක අපි යනවා Suno AI for music creators කියන වෙබ්සයිට් එකට. එතන ගියාම අපිට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතනින් එන messages වලට අපි accept වෙනවා, අනවශ්‍ය ඒවා cancel කරලා අයින් වෙනවා. මේ විදිහට අපි Suno වෙබ්සයිට් එකට log වෙනවා. මෙතනදී සමහර විට ඔයාට Gmail එකට දීලා log වෙලා යන්න එහෙම එයි. ඉතින් ඒවා සුපුරුදු දේවල්. ඒ ගැන මම විස්තර කරන්නේ නැහැ. එහෙනම් අපි යමු වීඩියෝ එකේ ඉතිරි කොටසට. ඊට පස්සේ මෙතනින් අපි යනවා මෙන්න මේ create කියන tool එකට. එතනට ගියාම අපිට මෙන්න මේ වගේ option එකක් එනවා. මේකේ simple කියලා තියෙනවා. ඊට පස්සේ advanced කියලා තියෙනවා. අපි මෙතනදී මොකද්ද පාවිච්චි කරන්නේ? අපි simple කියන කොටසට ගියොත් අපිට අර tools සමහර ඒවා තෝරගන්න හැකියාවක් නැති වෙනවා. ඒ නිසා මම මේක advanced කියන option එකට switch කරනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ පදවැල නේද? මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මෙතන මෙන්න මේ lyrics කියලා තියෙන කොටසට අපේ කවිය, නිසඳැස, එහෙමත් නැත්නම් අපි කරපු මොකක් හරි නිර්මාණයක තනුව නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ පද රචනාව මෙතනට අපි copy paste කරලා දාගන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට මෙතන type කරන්නත් පුළුවන්. ඉතින් මම සරල පද හතරක සින්දුවක් මෙතන type කරලා පෙන්නන්නම්. මේ විදිහට ඔයාලට කැමති පදවලක් සින්දුවක් කවියක් ඕන එකක් මෙතනට lyrics කොටසට දාන්න පුළුවන්. අපේ මූලික පියවර ඉවරයි. ඊළඟට අපි දාන්න ඕන මේකේ මොන වගේ තනුවක් දෙන්න ඕන, එහෙම නැත්නම් ස්ටයිල් එක මොන වගේද කියලා අපිට දැන් ඊළඟට දෙන්න ඕන. ඒකට අපි යනවා මෙන්න මේ ස්ටයිල් කියන කොටසට. එතකොට මෙතන අපිට හැකියාව තියෙනවා මොන වගේ දෙකක්ද කියලා මම මේකේ තියෙන default setting වලින් මේ විදිහට කැමති ඒවා තෝරලා add කරන්න right. නමුත් මම මෙතනදී recommend කරන්නේ අපි සිංගල් සින්දුවක් හදන්න යන නිසා මේවට වඩා අපේ හිතේ තියෙන දේ අපේ feeling ඒ විදිහට ගන්න නම් මෙතන සිංහලෙන් අපිට අවශ්‍ය දේ type කරොත් 100%ක් ඔයාගේ requirement එකට output එකක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන දානවා 80 90 දශකයේ සිංහල ආදර ගීත ශෛලියට මට ඩුවට් කියලා දාන්නකෝ දෙන්නම කතා ඩුවට්
ආදර ගීතයක් හදලා දෙන්න. මේක මම මේ සරලව සිංහලෙන් ගහන්නේ ඔයාලට මේකේ තියෙන සරල බව පෙන්වන්න ඕන නිසා මෙතනින් අපිට කැමති විදිහට මේක දාන්න පුළුවන් සවුන්ඩ්ස් කියන්නේ ටෙම්පෝ එක දාන්න පුළුවන් මියුසික් ස්ටයිල් එක ජෑස්ද රෙගේද නැත්නම් 6/8ද 4/4 බීට්ද මේ වගේ ඕන විදිහට අපිට සෙටප් එක මියුසික් සෙටප් එකක් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ටෙක්නොලොජි පාවිච්චි කරලා හදන ප්‍රොම්ප්ට් එකක් දීලා වුණත් හදාගන්න හැකියාව තියෙනවා. නමුත් මේක එච්චර දුරට යන්නේ නැතුව ඔයාලට සිංහලෙන් මේ සරලව ඔයාලගේ කවියක් නිසඳසක් සින්දුවක් කරගන්න විදිහ තමයි මම කියලා දෙන්නේ. ඒ නිසා වැඩි දේවල් වැඩි වැඩ මෙතන කියලා දෙන්නේ නැහැ. රයිට්. හරි මේ විදිහට සරල සිංහලෙන් අපි ගැහුවා. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් create button එක ඔබන්න. right ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ලස්සනට output එක දෙනවා. මෙයා sample අපිට 4ක් දෙනවා. දෙකක් pro version එකකින් සහ මෙන්න මේ තියෙන upgrade to full song කියලා දෙනවා. මේ දෙක අපිට කොටසයි දෙන්නේ. මේ දෙක අපි full ගන්න අප්ග්‍රේඩ් කරන්න ඕන. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට ස්ටයිල් දෙකකට යාපි දීපු පදවලට සහ අපි දීපු ප්‍රොම්ප්ට් එකට අනුව මියුසික් දාලා සින්දු දෙකක් මේ විදිහට හදලා දෙනවා. මේක උරුමම අපි ප්ලේ කරලා බලමු. මේක ඉතාමත් ලස්සන සහ සුන්දර වැඩක්. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් මම දන්නවා නිසදස් හදලා Facebook එකේ දානවා, කවි ලියලා දානවා. ඉතින් ඔයා නිකමට හරි try කරලා බලුවේ නැත්තම් අදම try කරන්න. මේක ඔයාගේ නිසඳසට නැත්තම් ඒ කවියට පද වලට මියුසික් එකක් දාලා ගීතයක් වගේ අහන්න. ඔයාලට තාසෙතෙයි try කරලා බලන්න. ඉතින් අපි play කරලා බලමු මේක ඉවර වුණාම මොකද දැන් ගොඩක් දුරට මම හිතන්නේ ක්‍රියේට් වෙලා ඇත්තේ සාම්පල් එක හරි මම එකක් නිකන් play කරන්න. රයිට් ඒක ඒ විදිහට ප්ලේ වෙද්දි මම මේක නවත්තනවා. ඊළඟ එක බලමු කොහොමද ඒකේ ස්ටයිල් එක වෙනස් කරලා තියෙන්නේ කියලා. ඒකේ මියුසික් ස්ටයිල් එක පොඩ්ඩක් අරකට වඩා වෙනස්. අපිට කැමති එකක් මෙතනින් තෝරගන්න අවස්ථාව තියෙනවා. බලන්න මම මෙතන දුන්නේ පදපේලි 4යි. ඒකට එයා ලස්සන තනුවක් දාලා මියුසික් එකක් දාලා ලස්සන ගීතයක් කරලා. වොයිස් එකේ ස්ටයිල් එකත් පොඩ්ඩක් වෙනස් ගැඹුරු වෙනහක් තියෙනවා. රයිට් දැක්කනේ ඒක කොච්චර ලස්සනට හැදලා තියෙනවද කියලා. ඉතින් ඔයාලත් try කරලා බලන්න පුළුවන්. තව එකක් මම මේ sample එකක් දීලා තියෙන upgrade version එකේ එකකුත් play කරලා පෙන්නන්නම්. ඒකේ quality ඊට වඩා ගොඩක් වැඩි. ඒක වෙනස්. දැක්කනේ කාන්තා කටහඬක් යනවා. මේ විදිහට අපිට ස්ටයිල් ගොඩකට අපේ සින්දුව හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් තවත් එනම් try කරලා බලන්න. මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න reply එකක් දෙන්න. ඉතින් මාත් එක්ක වීඩියෝ එක ඉවර කරලා ඉදිරි හිටියට බොහොම ස්තුතියි. අපි ආයෙත් මේ වගේ AI lesson එකකින් හම්බෙමු. එහෙනම් බොහොම ස්තුතියි.